ඔයාලට මතක ඇතිනේ ෂෝෆැන් ලූෂේචි සොන් වගේම චීහෝ මරණය ආඝාතයට එන විදිහ. ඉතින් මෙයාලා මේ විදියට මරණයේ ආඝාතයට එද්දී වවුලු රංචුවක් ඇවිල්ලා මෙයාලට පහර දෙන හින්දා එයාලගේ සමබරතාවය නැති වෙලා බිමට වැටෙනවා. මේ විදිහට වැටුණත් ෂෝෆැන්ටයි එයාගේ යාළුවන්ටයි මේ වවුලන්ගේ කරදරෙන් බේරෙන එක නම් එච්චර ලේසි වෙන්නේ නැහැ. ඒත් මේ වෙලාවේ චීහෝට පුළුවන් වෙනවා එයාගේ ලූහේ මිරේක පාවිච්චි කරලා වවුල් රංචුව මෙතනින් එලවලා දාන්න. මේත් එක්කම මෙතනට ධර්ම පන්සලෙන් වගේම ෆෙන්ෂියන් නිම්නේ ගෝලුව පිරිසකුත් එනවා. ඔයාලට මතක ඇතිනේ චින්යුන් නිකායේ නායක තුමා මේ මෙහෙයුමට ෆෙන්ෂියන් නිම්නේ වගේම ධර්ම පන්සලෙනුත් උදව් ඉල්ලුවා කියලා. ඒ හින්දා මෙයාලා මේ ඇවිත් තියන්නේ මෙහෙයුමට උදව් කරන්න. මේ පිරිස අතරේ ෆෙන්ෂියන් නිම්නේ නියෝජනය කරලා ලීෂූන් ඊහෝ වගේම ධර්ම පන්සල නියෝජනය කරලා ෆාෂියන් කියන භික්ෂුන් වහන්සේලා දෙන්න මේ මෙහෙයුමට එකතු වෙනවා. ඉතින් මෙයාලා එකිනෙකාව හඳුන්වලා දීලා එතන තිබුණ ගුහාවක් ඇතුළට යනවා. ෂෝෆැන්ට තියන්නේ 4 වෙනි මට්ටමේ ආධ්‍යාත්මික ශක්තියක්නේ. ඒ කියන්නේ මේ පිරිස අතර ඉන්න දුර්වලම කෙනා තමයි ෂෝෆැන්. ඒ හින්දා ෆාෂියන් හාමුදුරුවෝ ෂෝෆැන්ට කියනවා ෂෝෆැන් සහෝදරයා මේ මාර්ගය ගොඩක් භයානකයි. ඔයා කැමති නම් මගේ පිටිපස්සෙන් එන්න පුළුවන්. ඒත් ෂෝෆැන් මේ යෝජනාවට එකඟ වෙන්නේ නැහැ. ඒ හින්දා ෂෝෆැන් ෆාෂියන් හාමුදුරුවන්ට ස්තුති කරලා මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. මෙයාලා මේ විදියට ඉදිරියට යනකොට ලූෂේචිට දැනෙනවා එයාලගේ ළඟම තවත් කෙනෙක් ඉන්නවා කියලා. ඒ හින්දා ලූෂේචි මේ ගැන කණ්ඩායමේ අනිත් අයටත් කියනවා. ලූෂේචි මෙහෙම කිව්වා විතරයි මේ වෙලාවේ කවුරුම හරි කෙනෙක් මේ පිරිසට පහර දෙනවා. ඉතින් කවුද? ඒ තමයි රුධිර පිරිපහදු ශාලාව. රුධිර පිරිපහදු ශාලා ප්‍රධානී නියන්ට ඕනේ වෙනවා ෂෝෆැන්ගේ කණ්ඩායම එකිනෙකාගෙන් වෙන් කරන්න. මොකද එහෙම කරාම ෂෝෆැන්ගේ කණ්ඩායමේ ශක්තිය ගොඩක් අඩු වෙනවනේ. දැන් හැමෝටම බෙදලා ගිහින් තමයි සටන් කරන්න වෙන්නේ. ෂෝෆැන් වගේම ලූෂේචි සටන් කරන්නේ යේගෝත් එක්ක. ඒත් මේ වෙලාවේ යේගෝගේ ප්‍රහාරයක් ඉඳ ෂෝෆැන් ඉවතට විසවලා ගිහින් ගුහාවක් වගේ තැනකට වැටෙනවා. ප්‍රධානී නියන් මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ෂෝෆැන්ව එතන හිර කරනවා. මේ දේ දැකලා ලූෂේචි ටිකක් කලබල වෙනවා. මාර්ගයේ ගල් වලින් වැහිලා ගිහින් තිබුණ හින්දා ලූෂේචිට ෂෝෆැන්ට උදව් කරන්න විදිහකුත් නැහැ. මේ වෙලාවේ ෂෝෆැන් ඉන්න ගුහාවට තවත් කෙනෙක් එනවා. ඒ තමයි දසදහසක් විෂනිකායේ ලාओසන්. ලාओසන් නැවිලා ෂෝෆැන්ට පහර දෙනවා. මෙයා ෂෝෆැන්ට පහර දීලා ෂෝෆැන්ගේ රුධිරය උරා බොන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ගොඩක් අමාරුවෙන් ඉන්න ෂෝෆැන් එයාගේ යෂ්ටියත් ආපහු අරගෙන ඒ යෂ්ටියෙන්ම ලාओසන්ට අනිනවා. මේ වෙලාවේ ෂෝෆැන්ගේ යෂ්ටිය ක්‍රියාත්මක වෙලා ලාओසන්ගේ ශරීරයේ තියෙන රුධිරය උරා ගන්නවා. අන්තිම බිඳුව වෙනකම්ම මේ යෂ්ටිය ලාओසන්ගේ රුධිරය උරා ගන්නවා. මේ හින්දා ලාओසන්ට සිද්ධ වෙන්නේ තමන්ගේ ජීවිතය අතහැරලා යන්න. ෂෝෆැන් ලාओසන්ට පහර දුන්නට ෂෝෆැන් කිසිම වෙලාවක මේ වගේ දෙයක් බලාපොරොත්තුනේ නෑනේ. ඒ හින්දා ෂෝෆැන්ට තාමත් හිතා ගන්න බැහැ ඒ වෙලාවේ මොකද සිද්ධ වුනේ කියලා. ෂෝෆැන්ට පහර දෙන්න යවපු ලාओසන් ආපහු ආවේ නැති හින්දා නියාන් ප්‍රධානීතුමා යේගෝට කියනවා එතනට ගිහින් සිද්ධ වෙලා තියෙන දේ දැනගෙන එන්න කියලා. මේ වෙලාවේ යේගෝ ෂෝෆැන් ළඟට එනවා. ලාओසන්ව දැකලා යේගෝත් බය වෙනවා. ඒත් මේ වෙලාවේ යේගෝ දකිනවා ලාओසන්ගේ ඇඟේ එක රුධිර බිඳුවක්වත් නැහැ කියලා. ඒ හින්දා යේගෝ දැනගන්නවා ෂෝෆැන් ලාओසන්ව මරලා දාලා තියෙන්නේ රුධිරය උරා බොන තාක්ෂණයක් පාවිච්චි කරලා කියලා. යේගෝ මේ වෙලාවේ ෂෝෆැන්ට පහර දෙන්න හැදුවත් ලූෂේචි මෙතනට ඇවිල්ලා ෂෝෆැන්ව බේර ගන්නවා. මේත් එක්කම රුධිර පිරිපහදු ශාලාවේ පිරිස මෙතනින් පැනලා යනවා. ඒ හින්දා ෂෝෆැන්ගේ කණ්ඩායම හදන්නේ එයාලව ලුහු බැඳලා එයාලව විනාශ කරන්න. ඒත් එයාලා මේ යන්නේ උගුලකට කියලා ෂෝෆැන්ගේ පිරිසට තේරෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද මේ වෙලාවේ රුධිර පිරිපහදු ශාලාවේ බලවත්ම සටන්කරුවෝ එකට එකතු වෙලා ෂෝෆැන්ගේ කණ්ඩායමට පහර දෙනවා. මේ වෙලාවේ සටන් කරන එක නම් ගොඩක් අමාරු වෙනවා. මොකද සටන් භූමියම දූවිල්ලෙන් වැහිලා. ඒ හින්දා සටන් කරන එකත් ගොඩක් අමාරු වෙනවා. මේ වෙලාවේ ෂෝෆැන්ට යේගෝව හම්බ වෙනවා. හැබැයි යේගෝට ෂෝෆැන් එක සටන් කරන එක නම් ටික අමාරු වෙනවා. ඒත් නොහිතපු වෙලාවක නියාන් ප්‍රධානියා ෂෝෆැන්ට පහර දෙන හින්දා ෂෝෆැන් දුර්වල වෙනවා. මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන යේගෝ ෂෝෆැන්ව මරන්න හැදුවත් ලූෂේචි ඇවිල්ලා ෂෝෆැන්ව බේර ගන්නවා. එයාලත් එක්ක ගොඩක් හොඳට සටන් කරත් ලූෂේචිව රුධිර පිරිපදු ශාලාවේ අල්ල ගන්නවා. ලූෂේචිව එතන තනි කරලා යන්නේ නැතුව ෂෝෆැන් දිගටම උත්සාහ කරන්නේ ලූෂේචිව යාලගෙන් බේර ගන්න. ඒත් අන්තිමට ලේඩි මෝගේ අවධානය බිඳලා දාලා ලූෂේචිව බේර ගන්න ෂෝෆැන්ට පුළුවන් වෙනවා. මේත් එක්කම දෙන්නත් එක්ක එකතු වෙලා හොඳ සටනක් දෙන්නත් අමතක කරන්නේ නැහැ. හැබැයි
මේ දේවල් දැකලා ප්‍රධානීතුමාට නම් ගොඩක් තරහ ගිහින් එයාගේ රුධිර ඇස පාවිච්චි කරලා ලූෂේජ්ට පහර දෙනවා. ඒත් මේ ප්‍රහාරයට මුහුණ දෙන්නේ අපේ ෂෝෆැන්. ෂෝෆැන්ගේ අෂ්ටය පාවිච්චි කරලා මේ ප්‍රහාරය සාර්ථකව මර්ධනය කරනවා. ෂෝෆැන් වගේ කෙනෙක් එයාගේ ප්‍රහාරය නතර කරපු හින්දා නියාන් ප්‍රධානීතුමා මේ වෙලාවේ ගොඩක් පුදුම වෙනවා. ඒත් එක්කම ආපහු සටන් පටන් ගන්නවා. ඒත් මේ වෙලාවේ නියාන් ප්‍රධානියා ලූෂේජ්ගේ කඩුවට බන්ධනයක් කරනවා. ඒ හින්දා ලූෂේජ්ට එයාගේ කඩුව පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. සටන් කරන්නත් ගොඩක් ශක්තිය වැය වුණ හින්දා ලූෂේජ් මේ වෙලාවේ ගොඩක් දුර්වල වෙනවා. ඒ හින්දා ලූෂේජ්ට එතනින් යන්න කියලා ෂෝෆැන් ප්‍රධානී නියාන්ට සටන් කරත් ප්‍රධානී නියාන් එල්ල කරන ප්‍රහාරයක් නිසා ෂෝෆැන් ප්‍රපාතයට වැටෙනවා. මේ දේ දැකලා ලූෂේජ් දෙපාරක් හිතන්නේ නැතුව ෂෝෆැන්ව බේරගන්න ඉදිරිපත් වෙනවා. මේ වෙලාවේ ආධ්‍යාත්මික ශක්තිය උරාබන ගෝස්ලා වගේක් ඇවිල්ලා මේ දෙන්නවම වට කරගන්නවා. මේ වෙලාවේ ෂෝෆැන්ට සිහිය තිබුණෙත් නෑනේ. ලූෂේජ්ට ෂෝෆැන් වෙතනින් අරන් යන්න පුළුවන්කමකුත් නෑ. ඒ හින්දා ලූෂේජ් එයාගේ ජීවිතේ පරදුවට තියලා ෂෝෆැන්ව ආරක්ෂා කරගන්නවා. ඒත් ලූෂේජ්ගේ ශක්තිය ගොඩක් දුර්වල වෙලා තිබුණ හින්දා ලූෂේජ්ට මේ ගෝස්ට්ලාට විරුද්ධව සටන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා ගෝස්ට්ලා ෂෝෆැන්ගේ වගේම ලූෂේජ්ගේ ආධ්‍යාත්මික ශක්තිය උරා ගන්න පටන් ගන්නවා. ඒත් මේ වෙලාවේ ගොඩක් විශේෂ දෙයක් වෙනවා. ෂෝෆැන්ගේ අෂ්ටය ක්‍රියාත්මක වෙලා මේ අద్භූත ජීවීන්ගේ ශක්තිය උරා ගන්න. මේ දේ දැකපු අනිත් ගෝස්ට්ලා මෙතනින් පැනලා යනවා. කරදර ඉවරයි කියලා හිතුවට තවත් කරදරයක් මෙයාලව හොයාගෙන ඇවිල්ලා. මෙතන තිබුණ අద్භූත ගහක් ලූෂේජ්ටයි ෂෝෆැන්ටයි පහර දෙනවා. ලූෂේජ් මේ ගහ එක්ක සටන් කරන්න හදනවා. ඒත් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද ලූෂේජ් මේ වෙලාවේ ඉන්නේ ගොඩක් දුර්වල වෙලානේ. ඒ හින්දා මේ ගහ ගොඩක් ලේසියෙන් ලූෂේජ්ව අල්ලගෙන එයාගේ ආධ්‍යාත්මික ශක්තිය තමන් වෙතට උරා ගන්න. මේත් එක්කම ෂෝෆැන්ටත් සිහිය එනවා. ෂෝෆැන් එයාගේ නපුරු ශක්තිය පාවිච්චි කරලා මේ ගහත් විනාශ කරලා ලූෂේජ්වත් බේර ගන්නවා. මේ වෙලාවේ මේ දෙන්නට බීආෝ එයාගේ නැන්දවයි හම්බ වෙනවා. බීආෝ මරණයේ ආඝාතයට ඇවිල්ලා තියෙන්නේ රුධිර බින්දු ගුහාව හොයාගෙන. ඒ හින්දා බීආෝ හිතන්නේ ෂෝෆැනුයි එයාගේ පිරිසයි මරණයේ ආඝාතයට ඇවිල්ලා තියෙන්නේ රුධිර බින්දු ගුහාව හොයාගෙන කියලා. ඒත් ෂෝෆැන් නම් ඒ නම ඇහුවෙත් අද. ඒ හින්දා ෂෝෆැන් අහනවා රුධිර බින්දු ගුහාව කියන්නේ මොකක්ද කියලා. මේ දේ අහගෙන හිටපු බීආෝයි එයාගේ නැන්දා හිතන්නේ ෂෝෆැන් මේ ගුහාව ගැන දැනගෙන එයාලව රවට්ටන්න හදනවා කියලා. ඒ හින්දා බීආෝගේ නැන්දා ෂෝෆැන්ටයි ලූෂේජ්ටයි පහර දෙනවා. මේ සද්ද ඇහිලා කළු ජල සර්පෙක් මෙයාලා ළඟට එනවා. ෂෝෆැනුයි ලූෂේජ්යි දෙන්න කිසිම සද්දයක් කරන්නේ නැතුව එතනින් යන්න හැදුවත් ලූෂේජ්ගේ කකුල වැදිලා ගල් කැටයක් විස් වෙලා යනවා. මේ සද්ද ඇහිලා මේ කළු ජල සර්පයා ෂෝෆැන්ටයි ලූෂේජ්ටයි පහර දෙනවා. සර්පයා එක්ක සටන් කරද්දී තමයි දෙන්නටම තේරෙන්නේ ඒ දෙන්නට මේ සර්පයා එක්ක සටන් කරලා නම් දිනන්න පුළුවන් කමක් නැහැ කියලා. මොකද මේ මුර්ගයාගේ ශක්තිය ගොඩක් වැඩි. ඒ හින්දා ලූෂේජ්ටත් ෂෝෆැන්ටවත් මේ මුර්ගයාව පරාද කරන්න පුළුවන් කමක් නැහැ. මේ සටන අස්සේ ලූෂේජ් මේ වෙලාවේ ෆේන්ට් වෙනවා. ඒ හින්දා ෂෝෆැන් ගොඩක් අමාරුවෙන් ලූෂේජ්වත් මේ සර්පයාගෙන් බේරගෙන එයාව ආරක්ෂිත තැනකින් තියලා ආපහු මේ මුර්ගයා එක්ක සටන් කරන්න යනවා. මේ දිහා බලාගෙන ඉන්න බීආෝට තේරෙනවා ෂෝෆැන් දිගටම මේ විදිහට සටන් කළොත් ෂෝෆැන්ගේ ජීවිතයට අනතුරක් වෙයි කියලා. ඉතින් බීආෝත් ෂෝෆැන්ට උදව් කරනවා. කොච්චර සටන් කරත් මෙයාලට මේ සර්පයාව පරාද කරන්න බෑ. ඒ හින්දා දෙන්නටම සිද්ධ වෙන්නේ ගුහාවක් ඇතුළට ගිහින් තමන්ගේ ජීවිතේ බේරගන්න. ඒත් නොහිතපු විදියට මුර්ගයාගේ පහර දීමක් හින්දා ගුහාවේ දොරටුව අවහිර වෙනවා. ඒ හින්දා දෙන්නම මේ ගුහාව ඇතුළේ හිර වෙනවා. මේ වෙලාවේ බීආෝ ෂෝෆැන්ගෙන් අහනවා ඔයාගේ අස්තිපවා බිඳලා ගිහින් තියදී මොකටද වීරයෙක් වගේ සටන් කරන්න ගියේ කියලා. ඒ වගේම බීආෝ කියනවා බීආෝ ආවේ නැතන් ෂෝෆැන් මේ වෙද්දිත් මැරිලා කියලා. මේ කතාව අහගෙන හිටපු ෂෝෆැන් නම් කියන්නේ බීආෝ කියන්නේ යක්ෂකාන්තාවක් හින්දා එයාට එහෙම කරන්න හේතුවක් ඇති කියලා. මේ කතාවට නම් බීආෝට හොඳටම තරහ යනවා. මදයි උදව් කරන්න ගිහින් අහගත්ත දේවල් කියලා හිතලා ෂෝෆැන්ටත් හොඳට බනිනවා. මේ රණ්ඩුව ඉවර කරාට පස්සේ තමයි දෙන්නටම මතක් වෙන්නේ ගුහාවෙන් එළියට යන විදිහක් හොයාගන්න ඕනේ නේද කියලා. ඒ හින්දා දෙන්නම එකතු වෙලා ගුහාවෙන් එළියට යන්න පුළුවන් ක්‍රමයක් හොයන්න පටන් ගන්නවා. මේ වෙලාවේ බීආෝ තවත් අතුරු ගුහාවක් ඇතුළට යන්න හදද්දී ෂෝෆැන් බීආෝට කියනවා ඔය පැත්තට ගියා කියලා තේරුමක් නැහැ. මොකද ඔය පැත්තේ තියෙන්නේ ලේ ගලන විකාර ගල් ටිකක් විතරයි කියලා. මේ කතාව ඇහුවා විතරයි බීආෝ දැනගන්නවා ඒ තියෙන්නේ දොරටුවක් කියලා. දෙන්නගේ මෙහෙයුම මේ විදිහට සිද්ධ වෙද්දී චින්යුන් නිකාය අය ඇවිල්ලා ලූෂේජ්ව අවදි කරනවා. සිහිය ආපු ගමන් ලූෂේජ් හොයන්නේ ෂෝෆැන්ව. ඉතින් ෂෝෆැන්ව හැමෝම එකට එකතු වෙලා හොයන්න පටන් ගන්නවා. ඒත් එයාලට ෂෝෆැන්ව හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ හින්දා චීහෝ කියනවා නිකාය නායකතුමා අපි වෙව්වේ මේ ප්‍රදේශය සෝදිසි කරන්නනේ. ඒ හින්දා අපේ ප්‍රධානම රාජකාරිය තමයි ඒ ගැන දැනුම් දෙන එක. ඒ හින්දා අපි චින්යුන් නිකායට යමු. නායකතුමා ෂෝෆැන්ව හොයන්න පිරිසක් එවයිනේ. චීහෝගේ මේ යෝජනාවට අකමැත්තෙන් වුණත් ලූෂේජ් එකඟ වෙනවා. මේ අතරේ බීආෝ ෂෝෆැන් එක පිවිසුම් ద్వාරයේ යතුරු හොයාගන්න ගමන් තමයි ඉන්නේ. මේ
වෙලාවේ බීආෝ දකිනවා වතුර ඇතුලේ තියෙන වෙනස් විදිහේ ගල්පතුරක්. බීආෝයේ ගල්පතුර ස්පර්ශ කරා විතරයි දෙන්නවම පොළව යට තියෙන තවත් ගුහාවකට වැටෙනවා. මේ ගුහාව කෙළවරේ තියෙන ගල් දොරක් විවෘත කරාම තමයි එයාලා දැනගන්නේ එයාලා මේ ඇවිල්ලා තියෙන්නේ රුධිර බින්දු ගුහාවට යන පිවිසුම් මාර්ගයට කියලා. මේ මාර්ගයේ දිගේ දිගටම ගමන් කරද්දී මෙයාලට මියගිය කෙනෙක්ගේ සිරුරක් හම්බ වෙනවා. මේ සිරුර දැක්ක ගමන් බීආෝ දැනගන්නවා මේ ඉන්නේ බ්ලැක් හાર્ට් එල්ඩර් කියලා. ඒ ෂෝෆැන් නම් මේ බ්ලැක් හાર્ට් එල්ඩර් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ හින්දා බීආෝ ෂෝෆැන්ට කියනවා මේ ඉන්නේ අවුරුදු 800කට කලින් රුධිර පිරිපහදු ශාලාවේ නායකයා. එයා හදපු රුධිරයේ උරාබන මුතු වැටේ බලය පාවිච්චි කරලා එයා මේ ලෝකෙම කන පිට පෙරළුවා. පිරිපහදු ශාලාව තමයි ඒ කාලේ තිබුණ බලවත්ම සංවිධානය. බීආෝ එහෙම කියලා ෂෝෆැන් දිහා බලද්දී ෂෝෆැන් එකපාරටම ෆේන්ට් වෙනවා. ෂෝෆැන්ව පරීක්ෂා කරද්දී තමයි බීආෝ දැනගන්නේ ෂෝෆැන් මේ වෙලාවේ ඉන්නේ ගොඩක් අසනීපෙන් කියලා. ඒ හින්දා බීආෝ ෂෝෆැන්ට ප්‍රතිකාර කරනවා. මේ වෙලාවේ ෂෝෆැන් අවසියෙන් වගේ කියන දේවල් වලින් තමයි බීආෝ දැනගන්නේ ෂෝෆැන් කියන්නේ අනාථ දරුවෙක් කියලා. ඒ හින්දා බීආෝටත් ගොඩක් දුක හිතෙනවා. මොකද බීආෝගේ වර්තමානයත් ෂෝෆැන්ට ටිකක් සමානයි. ඒ හින්දා බීආෝ ෂෝෆැන්ව සුව වෙනකම් බලා ගන්නවා. ෂෝෆැන් අවදි වෙලා ඉස් වෙලා තියෙන ආහාර මල්ලේ දැක්කම තමයි ෂෝෆැන් දැනගන්නේ බීආෝ එයාව ගොඩක් හොඳට බලාගෙන තියෙනවා කියලා. මේ වෙලාවේ ෂෝෆැන් දකිනවා බ්ලැක් හાર્ට් මාස්ටර්ගේ හිස බිම වැටිලා තියෙන විදිහ. මේ වෙලාවේ ෂෝෆැන් කියනවා අපි දෙකොල්ලෝ අතර තරහක් තියෙනවා තමයි. ඒත් දැන් ඔයා මැරිලා ඉවරයි. ෂෝෆැන් මෙහෙම හිතලා බ්ලැක් හાર્ට් එල්ඩර්ගේ හිස ආපහු එයාගේ ශරීරයට සවි කරනවා. ඒත් එක්කම රුධිර බින්දු ගුහාව විතරටම විවෘත වෙනවා. දෙන්නම මේ රුධිර බින්දු ගුහාව ඇතුළට ගිහිල්ලා වටින දේවල් මොනවද කියලා හොයන්න පටන් ගන්නවා. මේ වෙලාවේ එක්තරා ලාච්චුවක් ඇතුලේ තිබුණ සීනු යුගලයක් බීආෝට හම්බ වෙනවා. මේ සීනු යුගල දැක්ක ගමන් බීආෝ දැනගන්නවා මේ තියෙන්නේ හේහුවන් නිකාය නිර්මාණය කරපු ජින්ලින් ආර්යාවගේ සීනු යුගල කියලා. මේත් එක්කම ෂෝෆැන් ගුහා බිත්තියේ ලියලා තියෙන අක්ෂරයක් ස්පර්ශ කරනවා. ඒ එක්කම නපුරු ආගමේ ශුද්ධ ග්‍රන්ථයේ කොටසක් මතුවෙන්න පටන් ගන්නවා. මේ දේ දැකලා ෂෝෆැන් ගොඩක් පුදුම වෙනවා. මොකද මේ තියෙන ලියවිල්ලේ සඳහන් වෙන්නේ බුදුදහම ශුද්ධ ලියවිලි වල වගේම තාවෝ දහමේ සඳහන් වෙන දේවල්මයි කියලා ෂෝෆැන් දැනගන්නවා. මේ දේ විශ්වාස කරන්න බැරි හින්දා ෂෝෆැන් බීආෝගෙන් අහනවා මේ තියෙන්නේ ඔයාලගේ නපුරු ආගමේ ශුද්ධ වූ ලියවිල්ලමද කියලා. මේ ප්‍රශ්නෙට උත්තර විදිහට බීආෝ කියනවා ඔව් මේ තමයි අපේ ශුද්ධ ග්‍රන්ථය. අපි මේ ග්‍රන්ථය පාවිච්චි කරලා තමයි අපේ සටන් කලාවන් නිර්මාණය කරගන්නේ. බීආෝගේ මේ කතාව අහලා ෂෝෆැන්ට කිසිම දෙයක් හිතාගන්න බැරි වෙනවා. මොකද ධර්මිෂ්ඨය නපුරු ආගම කියලා හඳුන්වන ආගමේ සඳහන් වෙන්නේ එයාලගේ ඉගැන්වීමයි. ෂෝෆැන් මේ ගැන කල්පනා කරන අතරේ ලූෂේචි තාමත් ඉන්නේ ෂෝෆැන් ගැන හිතන ගමන්. මේ විදිහට දුකෙන් ඉන්න ලූෂේචි ළඟට එන එයාගේ ජේෂ්ඨ සහෝදරිය ලූෂේචිට කියනවා නිකාය නායකතුමා ෂෝෆැන්ව හොයාගනීවි කියලා. මේ අතරේ රුධිර බින්දු ගුහාවට වෙලා ඉන්න ෂෝෆැන් වගේම බීආෝත් ඉන්නේ මේ ගුහාවේ හිර වෙලා. දැන් එයාලට කන්න කිසිම දෙයක් නැහැ. ඒ හින්දා බීආෝ ෂෝෆැන්ට කියනවා එයාව මරලා දාලා එයාගේ මාංශ ආහාරයට අරගෙන ෂෝෆැන්ට එයාගේ ජීවිතය බේරගන්න කියලා. ඒත් ෂෝෆැන් ඒකට කැමති වෙන්නේ නැහැ. බීආෝගේ බලකිරීම හින්දාම ෂෝෆැන් පිහියක් අරන් බීආෝව මරන්න වගේ උත්සාහ කරලා එතන තියෙන බිත්තියකට අනිනවා. මේ වෙලාවේ බීආෝ ගොඩක් බය වෙනවා. මොකද අද තමයි බීආෝ හරියටම දැනගත්තේ මරණ බය කියන්නේ මොකක්ද කියලා. මේ වෙලාවේ බීආෝ එයාගේ අතීත කතාවක් ෂෝෆැන්ට කියනවා. මායි අම්මයි ආච්චිව බලන්න ගියපු වෙලාවේ ධර්ම පන්සලේ පූෆැන් භික්ෂුව අපිට පහර දීලා අපිව මේ ගුහාවේ හිර කරලා දැම්මා. අපේ ආච්චිත් මැරුණා. මායි අම්මයි විතරයි ඉතුරුනේ. මම බඩගිනි වෙලා අඬනකොට අම්මා කොහෙන්දෝ කෑම හොයාගෙන ආවා. මම දැනගෙන හිටියේ නැහැ. එයා ඒ අරන් ඇවිල්ලා මට කන්න දුන්නේ එයාගේ මාංශ කියලා. ඒ හින්දා අම්මා ගොඩක් අසනීප වුණා. අන්තිමට අම්මා මැරුණා. ඒ දේ දැකලා තාත්තා මට වෛර කරන්න පටන් ගත්තා. බීආෝගේ මේ කතාව අහලා ෂෝෆැන්ටත් ගොඩක් දුකයි. ඒ හින්දා ෂෝෆැන් බීආෝත් එක්ක එයාගේ දුක බෙදා ගන්නවා. මේ සිදුවීමෙන් පස්සේ බීආෝ ගිහින් එයාගේ දේවත්වයෙන් අදහන නිරේ රජුගේ වගේම ශුද්ධ වූ මාතාවගේ පිළිම ඉදිරියේ පූජාවක් පවත්වලා ෂෝෆැන්ට ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පූජාව සම්පූර්ණ කරන්න නම් රුධිරය පූජා කරන්න ඕනේ. ඒ හින්දා බීආෝ එයාගේ අත කපා ගන්න හදද්දි ෂෝෆැන් හිතන්නේ බීආෝ ආපහු මෝඩ වැඩක් කරගන්න යනවා කියලා. ඉතින් මෙහෙම හිතලා බීආෝව නවත්තන්න හැදුවත් ෂෝෆැන්ගේ අතත් ඒ හින්දා තුවාල වෙනවා. මේ දෙන්නගෙම රුධිරය පහලින් තියෙන මන්ත්‍ර පාඨයකට වැටෙනවකම ඒ මන්ත්‍රය දිලිසෙන්න පටන් ගන්නවා. මේ මන්ත්‍රය දැකලා බීආෝ කියනවා මේ තියෙන්නේ සීනු ක්‍රියාත්මක කරන්න පුළුවන් මන්ත්‍රය කියලා වගේම මේ මන්ත්‍රය පුහුණු කරන්න පුළුවන් වෙන්නේ කාන්තාවකට විතරයි කියලා. ඒත් එක්කම බීආෝ මේ සීනු දෙක එතන තියෙන මන්ත්‍රය මත තියෙනවා. මේ වෙලාවේ ගුහාවේ දොරටුව විවෘත වෙනවා වගේම බීආෝට වගේම ෂෝෆැන්ට මේ ගුහාවෙන් එළියට යන්න පුළුවන් වෙනවා. ෂෝෆැන් යාට සලකන විදිහ දැකලා බීආෝට ඕනේ වෙනවා ෂෝෆැන්වත් එයාගේ නිකායට අරගන්න. ඒත් ෂෝෆැන් දිගින් දිගටම යක්ෂ නිකාය
පිළිකුල් කරන විදිහ දැකලා ෂෝෆැන්ටත් බැනලා බීආෝ එතනින් යනවා. බීආෝගෙන් වෙන් වෙලා ෂෝෆැන් ආපන ශාලාවකට යනවා. මේ වෙලාවේ මෙතනට රෙන්වන් කියලා කෙනෙක් ඇවිල්ලා ෂෝෆැන් ළඟින් වාඩි වෙනවා. ඒත් එක්කම මේ කෙනා කියනවා ෂෝෆැන් පාවිච්චි කරන ආයුධය බ්ලැක් හાર્ට් එල්ඩ හදපු නපුරු ආයුධයක් කියලා වගේම ඒක හදලා තියෙන්නේ රුධිර පිරිපාදු තාක්ෂණය පාවිච්චි කරලා කියලා. ඒ වගේම තවත් මේ කෙනා කියන්නේ මේ ආයුධය ෂෝෆැන්ගේ මනස පාලනය කරලා අන්ධකාරයට ගිලගනී කියලා. මෙයා එහෙම කියලා චින්යුන් නිකායාගේ වැරදි ගැන ෂෝෆැන්ට කියන ගමන් යක්ෂයෝ කරන්නේ වැරද්දක් නෙවෙයි කියන්න උත්සාහ කරනවා. ඒ හින්දා ෂෝෆැන් දැනගන්නවා මේ ඉන්නේ යක්ෂ නිකායක කෙනෙක් කියලා. ඒ වෙද්දිත් ඒ කෙනා එතනින් ගිහින්. ඉතින් මේ ඇවිල්ලා තියෙන බීආෝගේ තාත් බීආෝ කියන දේ ඇත්තද කියලා බලන්න තමයි ගොස්ට්කින් මේ විදිහට ෂෝෆැන්ව පරීක්ෂා කරලා තියෙන්නේ. මේ වෙලාවේ බීආෝ අහනවා ෂෝෆැන් අපේ නිකායට එකතු වෙයිද කියලා. ඒකට උත්තර විදිහට ගොස්ට්කින් කියන්නේ නම් එයාට ඒක ස්ථිරවම කියන්න බෑ කියලා. ඒත් මේ වෙලාවේ ගොස්ට්කින් කියනවා ෂෝෆැන් දවසක අනිවාර්යෙන්ම බලවත් වෙනවා කියලා. මේ කතාව අහලා බීආෝ ගොඩක් සතුටු වෙනවා. බීආෝ මෙච්චර දවසක් හිතාගෙන හිටියේ එයාගේ තාත්තයාට ආදරය කරන්නේ නැහැ කියලානේ. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා බීආෝට ඔප්පු කරන්න ගොස්ට්කින්ට පුළුවන් වෙනවා. මේ සිදුවීමත් මේ විදිහට ඉවර වෙනවා. ෂෝෆැන් ආපන ශාලාවෙන් ගිහින් පුංචි ගමකට යනවා. මේ ගමට ගියාට පස්සේ තමයි ෂෝෆැන්ට දැනගන්න හම්බ වෙන්නේ ත්‍රී-ටේල් ෆොක්ස් ඩීමන් කෙනෙක් මේ ගමේ අයට හිරිහැර කරනවා කියලා. මේ වෙලාවේ ෂෝෆැන්ට වාසනාව කියන සීයා කෙනෙකුත් හම්බ වෙනවා. එයා කියනවා ෂෝෆැන්ගේ ජීවිතේ අනතුරක වැටිලා තියෙනවා කියලා. ෂෝෆැන් වාසනාව අහන වෙලාවේ මෙතනට ධර්ම පන්සලේ ෂීටු කියලා භික්ෂුවක් එනවා. මෙයා හදන්නේ ත්‍රී-ටේල් ෆොක්ස් ඩීමන්ව දඩයම් කරන්න. ෂෝෆැන්ව දැකපු ගමන් මෙයා දැනගන්නවා ෂෝෆැන් කියන්නේ චින්යුන් නිකාය කෙනෙක් කියලා. ඒ හින්දා ත්‍රී-ටේල් ෆොක්ස්ව විනාශ කරන්න යන ගමනට එයත් එක්ක එන්න පුළුවන්ද කියලා ෂෝෆැන්ගෙන් අහනවා. ෂෝෆැනුත් කැමැත්තෙන් මේ ගමනට එකතු වෙනවා. දෙන්නත් එක්ක ත්‍රී-ටේල් ෆොක්ස් හොයාගෙන යද්දී අවුරුදු 3000ක් පරණ ලිඳක් ළඟට වෙලා ප්‍රාර්ථනාවක් කරන ගමන් ඉන්න ත්‍රී-ටේල් ෆොක්ස්ත් මෙයාලට හම්බ වෙනවා. මේ වෙලාවේ ෂූටු මේ ෆොක්ස් ගර්ල්ට පහර දුන්නත් එයා එතනින් අතුරුදහන් වෙලා ෂෝෆැන්ගේ ළඟින් මතුවලා ෂෝෆැන්ට කියනවා ලිඳ ගාවට ගිහින් බලන්න. එතකොට ඔයාට ආදරය කරන කෙනාගේ රූපය බලන්න පුළුවන් වෙයි කියලා. ඒ හින්දා ෂෝෆැනුත් මෝහණය වෙලා වගේ ලිඳ ළඟට ගිහින් බලද්දී එතනට බීආෝ ඇවිල්ලා ෂෝෆැන්ව පිය විසිහියට ගන්නවා. මේ වෙලාවේ ෂෝෆැන් ළඟට එන ෆොක්ස් ගර්ල්ට කවුරු හරි කෙනෙක් පහර දෙනවා. ඉතින් මෙයාට මේ විදිහට පහර දීලා තියන්නේ යීහොන්. ෆෙන්ෂියොන් නිම්නේ ලීෂුන් යීහොන් දෙන්නත් මෙතනට ඇවිල්ලා ඉන්න විදිහ ෂෝෆැන් දකිනවා. මේ දෙන්න ඇවිත් තියන්නේ සික්ස්ටේල් ෆොක්ස් කෙනෙක් එයාලගේ නිකායෙන් හොරකම් කරපු ෆයර් මිරේක අපව අරගෙන යන්න. ඒ හින්දා පස් දෙනාම ත්‍රී-ටේල් ෆොක්ස්ගේ පස්සෙන් ගුහාවකට යනවා. මේ වෙලාවේ මෙතනට අග්නි මකරෙක් ඇවිල්ලා මේ පිරිසට පහර දෙනවා. මේ මකරා එක්ක සටන් කරන එක නම් එච්චර ලේසි වෙන්නේ නැහැ. මොකද මේ මකරා ඒ තරමටම බලවත්. පහළ තියෙන ගුහාවකින් නම් එළියට ආපු මේ මකරාව දැකලා ලීෂුන්ට තේරෙනවා මේ ඉන්නේ ෆයර් මිරේකේ බලෙන් නිර්මාණය කරපු මකරෙක් කියලා. මකරාවේ පොළවේ යටින්නේ. ඒ හින්දා ලීෂුන් මේ වෙලාවේ අනුමාන කරනවා සික්ස්ටේල් ෆොක්ස් ඉන්නේ පොළවේ අභ්‍යන්තරයේ තියෙන ගුහාවක වෙන්න ඕනේ කියලා. ඒ හින්දාලා මකරා ආපු පැත්තට පියාසර කරනවා. මේ දේ දැකලා ෆොක්ස් ගර්ලුත් පස්සෙන් යනවා. මේ වෙලාවේ එතනින් මතුවන රාක්ෂයේ බීආෝට පහර දෙන්න හදද්දී ෂෝෆැන් ඇවිත්යාව බේර ගන්නවා. ඒත් මේ වෙලාවේ රාක්ෂයා ෂෝෆැන්ව ප්‍රපාතය ඇතුළට අරගෙන ගිහින් එයාව ආහාරයට ගන්න හදනවා. ඒත් මේ වෙලාවේ ෂෝෆැන් එයා ළඟ තියෙන නපුරු ශක්තිය පාවිච්චි කරලා මේ ඩීමන්ගෙන් බේරෙනවා. මේ වෙලාවේ ෂෝෆැන්ට සික්ස්ටේල් ෆොක්ස් ඩීමන්වත් හම්බ වෙනවා. ෂෝෆැන් මේ වෙලාවේ ගමේ මිනිස්සු මරපු එකට ෆොක්ස් ඩීමන්ට චෝදනා කරනවා. මේ කතාව අහලා ෆොක්ස් ඩීමන් කියනවා ඔයා හිතන්නේ යක්ෂයෝ හැමෝම දරුණුයි ධර්මිෂ්ඨයි විතරක් යහපත් කියලාද? මගේ නරිවංශය වැරදි කරලා නැහැ කියලා මම කියන්නේ නෑ. ඒත් ඔය කියන ගමේ මිනිස්සු තාම ජීවත් වෙලා ඉන්නේ ඔයා ඔය පව්කාර යක්ෂයා කියලා කියන ත්‍රී-ටේල් ෆොක්ස් ඩීමන් හින්දා. මේ ගුහාව ඇතුළේ ගොඩක් භයානක ජීවීන් ඉන්නවා. එයාලව නවත්තන්න ත්‍රී-ටේල් ෆොක්ස් ඩීමන් ඉන්න හින්දා තමයි යාලා එළියට එන්නේ නැතුව ඉන්නේ. ඔයා යහපත් කියලා කියන මිනිස්සු ගුහාව ඇතුළේ තියෙන නිදන් හොයන්න එනවා. ඒ හින්දා යාලා මේ ගුහාව ඇතුළේ ඉන්න ජීවීන්ගේ ගොදුරක් වෙනවා. එතකොට ඔයා කියන්නේ ඒ දෙයටත් වැරදි අපි කියලාද? හරි එහෙනම්. මේක තමයි අවස්ථාව. ඔයාට ඕනේ නම් මාව මරලා දාන්න. ෆොක්ස් ඩීමන් මේ වෙලාවේ ෂෝෆැන්ට එයාව මරන්න කිව්වට ෂෝෆැන්ට එයාව මරන්න හිතක් නැහැ. ඒ හින්දා ෂෝෆැන් ඒ අදහස අත්හැරලා දානවා. මේ වෙලාවේ මෙතනට ෆොක්ස් ගර්ල් එනවා. එයා හිතන්නේ ෂෝෆැන් සික්ස්ටේල් ෆොක්ස් ඩීමන්ට හිරිහැර කරනවා කියලා. ඒත් සික්ස්ටේල් ෆොක්ස් ඩීමන් මැදිහත් වෙලා ඒ වැරදි වැටහීම නැති කරලා දානවා. සික්ස්ටේල් ෆොක්ස් මේ වෙලාවේ ඉන්නේ මිය යන ගමන්. ඒ හින්දා ෆොක්ස් ගර්ල්ට එයාගේ ෆයර් මිරේක දීලා එයා වෙනුවෙන් කරපු හැම දෙයකටම ස්තුති කරනවා. ඒත් ෆොක්ස් ගර්ල් ඔයාට ජීවත් වෙන්න බැරි නම් මටත් ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා එයා ෆයර් මිරේකෙන් ගත්ත ශක්තිය ආපහු ෆයර් මිරේකටම දීලා එයාගේ ජීවිතේ අත්හැරලා යනවා. මේ හින්දා සික්ස්ටේල් ෆොක්ස් ගොඩක් දුක් වෙනවා. මේ වෙලාවේ ෆොක්ස් ඩීමන් එයාගේ ෆයර් මිරේක ෂෝෆැන්ට දීලා කියනවා මේ ෆයර් මිරේක ඔයා ළඟ තියෙනවා කියලා කිසිම කෙනෙකුට දැනගන්න දෙන්න එපා කියලා. ඒත් එකම මේ ෆයර් මිරේක යාට ලැබුණ විදිහ ගැන සික්ස්ටේල් ෆොක්ස් මේ වෙලාවේ ෂෝෆැන්ට කියලා දෙනවා. ඒ වගේම එයාගේ අන්තිම ඉල්ලීම විදිහට සික්ස්ටේල් ෆොක්ස් ෂෝෆැන්ගෙන් ඉල්ලන්නේ එයාව ලාවපත
බෝතලේ ගිල්වන්න කියලා. අකමැත්තෙන් වුණත් ෂෝෆැනුත් ඒ දෙයට එකඟ වෙනවා. මේ විදිහට සික්ස් ටේල් ෆොක්ස් ලාව තටාකය ඇතුලේ එයාගේ අන්තිම හුස්ම හෙලනවා. ෂෝෆැන් එළියට ආපු ගමන් ලී වගේම හොන් ෂෝෆැන් ගෙන් අහනවා ෆයර් මිරර් එක හම්බ වුණාද කියලා. ඒත් සික්ස් ටේල් ෆොක්ස් කියපු විදිහට ෆයර් මිරර් එක කියන්නේ ෆොක්ස් ක්ලෑන් එකට අයිති දෙයක්. ඒ කියන්නේ ෆෙන්ෂියන් නිම්නේ තමයි අනිත් අයගේ දේවල් හොරකම් කරන්න හදන්නේ කියලා ෂෝෆැන් දන්න. ඒ හින්දා ෂෝෆැන් කියනවා යාට කිසිම දෙයක් හම්බ වුණේ නැහැ කියලා. මේ සිදුවීම මේ විදිහට ඉවර වෙද්දී බීආවටත් සමුදේලා ෂෝෆැන් බිග් බැම්බු පීක් එකට යනවා. මොකද ෂෝෆැන්ට දැන් ඕනේ වෙලා තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනට ලින්ගව මුණ ගැහෙන්න. බිග් බැම්බු පීක් එකට යන අතරේ තමයි ෂෝෆැන් දකින්නේ බිග් බැම්බු පීක් එකට යාබද ප්‍රදේශයක දරුණු සටනක් ඇති වෙලා තියෙන විදිහ. ෂෝෆැනුත් එතනට ගිහින් චින්යුන් නිකායේ ජ්‍යෙෂ්ඨ සහෝදරයෝ එක්ක එකතු වෙලා රුධිර පිරිපාදු ශාලාවට විරුද්ධව සටන් කරනවා. ඒත් මේ වෙලාවේ රුධිර පිරිපාදු ශාලාවේ ප්‍රධානී නියාන්ගේ වගේම ශාලාවේ අනිත් ජ්‍යෙෂ්ඨයන්ගේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ ෂෝෆැන්. මොකද එයාලා දන්නවා ෂෝෆැන්ට තියෙන ගොඩක් විශේෂ හැකියාවක් කියලා. ඒ හින්දා මෙයාලා හදන්නේ ෂෝෆැන්ව මරන්න. ඒත් මේ වෙලාවේ ලින්ග එක්ක බිග් බැම්බු පීක් එකේ ජ්‍යෙෂ්ඨයෝ ඇවිල්ලා ෂෝෆැන්ව බේර ගන්නවා. මෙයාලා එකට එකතු වෙලා රුධිර පිරිපාදු ශාලාව පරාජය කරලා සටනත් ජයග්‍රහණය කරනවා. ටියාන් මාස්ටර් සූගුරුතුමිය ලින්ග වගේම බිග් බැම්බු පීක් එකේ හැමෝම ෂෝෆැන් කිසිම කරදරයක් නැතුව ආපු එක ගැන සතුටු වෙනවා. මේ වෙලාවේ මෙතනට ජින්යුත් එනවා. ජින්යු ඇවිල්ලා ෂෝෆැන්ට කියනවා ලින්ග චීහෝ දෙන්නගේ සම්බන්ධයට ටියාන් මාස්ටර් කැමැත්ත දුන්නා කියලා. ඒ වගේම යාලා දෙන්න ළඟදීම දවසක විවාහ වෙයි කියලා. මේ දේ අහලා ෂෝෆැන්ට තරහ යනවා. නපුරු ශක්තියේ බලපෑම හින්දා ෂෝෆැන් ලින්ගට පහර දෙන්න යන්න හැදුවා. ටියාන් මාස්ටර් මැදිහත් වෙලා ෂෝෆැන්ව නතර කරනවා. ඒත් ෂෝෆැන්ට හිතා ගන්න බෑ එයාට ඒ වෙලාවේ මොකක්ද ඒ සිද්ධ වුනේ කියලා. මේ දිහා බලාගෙන ඉන්න හැමෝම වගේ හිතන්නේ ෂෝෆැන් වෙනස් වෙලා කියලා. මොකද එයාලා දන්නේ නැහැනේ මේ පබුලුවේ බලපෑම හින්දා ෂෝෆැන්ට මේ වගේ දෙයක් වුණා කියලා. මේ වෙලාවේ ටියාන් මාස්ටර් ෂෝෆැන් ළඟට ඇවිල්ලා ෂෝෆැන්ට කියනවා මම හිතුවේ නැහැ මම අවුරුදු 5ක් තිස්සේ උගන්වලා තියෙන්නේ අකීකරු ශිෂ්‍යෙක්ට කියලා. මාස්ටර් මෙහෙම කියලා ෂෝෆැන්ට එතනම ඉන්න දීලා අනිත් අයත් එක්ක බිග් බැම්බු පීක් එකට යනවා. ඒත් ෂෝෆැන් තාමත් ඉන්නේ තමන් කරපු දෙයට පසුතැවෙන ගමන්. ඒ හින්දා ෂෝෆැන් අවුව වැස්ස මේ කිසිම දෙයක් ගැන තැකීමක් කරන්නේ නැතුව දිගට මෙතනට වෙලා ඉන්නේ. ඒත් මේ වෙලාවේ ෂෝෆැන්ට පේනවා ලූෂේෂි යාළඟට ඇවිත් ඉන්න විදිහ. ඒත් ෂෝෆැන් ඇස්සරලා බලද්දි එතන ඉන්නේ බීයාව්. බීයාවව දැකපු ගමන් ෂෝෆැන් බීයාවෝට කියනවා ඔයා දැම්මම මෙහෙන් යන්න ධර්මිෂ්ඨය දැක්කොත් ඔයාව මරලා දායි කියලා. ඒත් බීයාවෝ hina වෙලා කියනවා ඔයා මං ගැනත් හිතනව නේද කියලා. ෂෝෆැන් මේ වෙලාවේ බීයාවෝගෙන් අහනවා ඇයි ඔයා මම වෙනුවෙන් දුක් විඳින්නේ කියලා. ඒකට උත්තර විදියට බීයාවෝ කියනවා නැහැ ඒක මට දුකක් නෙවෙයි. බීයාවෝ මෙහෙම කියලා ෂෝෆැන් වෙතනින් එක්කගෙන යන්න හැදුවත් ෂෝෆැන් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුව විදියට ෂෝෆැන් කියන්නේ එයා වැරද්දක් කරපු හින්දා එයා අනිවාර්යෙන්ම දඬුවම් විඳින්න ඕනේ කියලා. මේ කතාව අහලා බීයාවෝ එයාගේ පාරිශුද්ධ දේවතාවියගෙන් ඉල්ලනවා ෂෝෆැන්ට කිසිම කරදරයක් වෙන්නේ නැතුව එයාව ආරක්ෂා කරලා දෙන්න කියලා. මෙහෙම කියලා බීයාවෝ මෙතනින් යනවා. පහුවදා උදේම ෂෝෆැන්ව බලන්න ටියාන් මාස්ටර් එනවා. ටියාන් මාස්ටර් ඇවිල්ලා ෂෝෆැන්ට තේරුම් කරලා දෙනවා ලින්ග ෂෝෆැන්ට සැලකුවේ එයාගේම සහෝදරයෙක් විදිහට මිසක් එතනින් එහා කිසිම දෙයක් එයාගේ හිතේ තිබුණේ නැහැ කියලා. මේ කතාව අහලා ෂෝෆැන් එයාගේ හිත හදාගෙන ආපහු බිග් බැම්බු පීක් එකට එනවා. ෂෝෆැන් බිග් බැම්බු පීක් එකට ආවත් තාමත් ෂෝෆැන් ඉන්නේ එදා වෙච්ච සිද්ධිය ගැන පසුතැවෙන ගමන්. ලින්ගටත් තේරෙනවා ෂෝෆැන් තාමත් ඉන්නේ දුකෙන් කියලා. ඒ හින්දා ලින්ග ෂෝෆැන් එක පියාසර කරලා එයාගේ හිත හදන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ එක්තරා ගුහාවක් දැකලා ඒක පරීක්ෂා කරන්න යද්දී තමයි මෙයාලට දැනගන්න ලැබෙන්නේ යක්ෂ කණ්ඩායමේ අය එකට එකතු වෙලා ඉන්න විදිහ. මෙයාලා මේ විදිහට එකට එකතු වෙලා සැලසුම් කරන්නේ ධර්මිෂ්ඨයව විනාශ කරලා යක්ෂයන්ට සාමය අරගෙන එන්න. ඒත් මේ රැස්වීම මෙහෙවන්නේ ෂෝෆැන් හොඳටම දන්න කෙනෙක්. ඒ තමයි බීයාවෝ. ඒත් මේ වෙලාවේ මේ පිරිස අතර ඉන්න කෙනෙක් ගැන බීයාවෝට සැක හිතිලා බීයාවෝ මේ කෙනාට පහර දෙනවා. බීයාවෝගේ ප්‍රහාරයෙන් බේරෙන්න මේ කෙනා පාවිච්චි කරන්නේ තාවෝ දහම ඉගැන්වීම් කියලා දැනගත්ත ගමන් මෙයාලා හැමෝම වගේ දැනගන්නවා මේ ඉන්නේ චින්යුන් නිකායේ ඔත්තුකාරයෙක් කියලා. ඒ හින්දා බීයාවෝ මේ චින්යුන් නිකායේ ඔත්තුකාරයාව බඳින්න පටන් ගද්දී ෂෝෆැන් වගේම ලින්ගත් චින්යුන් නිකායේ කෙනාට උදව් කරන්න කියලා හිතාගෙන ඒ දෙන්න පස්සෙන් යනවා. බීයාවෝ එයාගේ හැකියාව පාවිච්චි කරලා මේ ඔත්තුකාරයත් එක්ක සටන් කරුවත් බීයාවෝට මේ ඔත්තුකාරයව පරාජය කරන එක නම් එච්චර ලෙසි වෙන්නේ නැහැ. ඒත් මේ වෙලාවේ බීයාවෝ නොහිතපු වෙලාවක ඔත්තුකරුවා එල්ල කරන ප්‍රහාරයක් බීයාවෝ වෙතට එල්ල වෙද්දී ගෝස්ට්කින් මෙතනට ඇවිල්ලා බීයාවෝව බේර ගන්නවා. ඉතින් ඊළඟට මොනව වෙයිද? ඒ ගැන දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ජේඩ් ඩයිනස්ටි කියන මේ ලස්සන ඩොන් හුවා එකේ සීසන් 1 කතා මාලාවේ 4 වෙනි වීඩියෝ එකත් අරගෙන මම ඉක්මනටම එන්න. එහෙනම් අදට මං යනවා. ඔයාලට සුබ දවසක්.